ආයිබෝවන් කියලා පිළිගන්නවා SP Books official YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවේ මේ දවස්වල හොඳින්ම රන් වෙන platform එකක් සම්බන්ධව විස්තර ගෙනීමටයි. හරි මේක launch උනේ ඒ කියන්නේ ලංකාවට ආවේ මේ මාසේ ඒ කියන්නේ සැප්තැම්බර් 25 වෙනිදා අද දවස මම මේ වීඩියෝ එක කරද්දී 30 වෙනිදා තමයි අද දවස වෙන්නේ. මේක මං හිතන විදිහට ලොකු කාලයක් රන් වෙන platform එකක් කියලා හිතන්න පුළුවන්. මොකද ඒකේ ඔයාලට ගියාට පස්සේ බලන්න පුළුවන් එතන තියෙන window එක සහ එතන customer care team එකේ ලොකු අපිට සපෝට් එකක් දෙන විදිය. ඒ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් මගේ අත්දැකීම් මත සාමාන්‍යයෙන් කාලයක් රන් වෙයි කියලා. ඒ කියන්නේ මාස 5-6කට වැඩිය කාලයක් රන් වෙයි කියලා. නමුත් කෝකටත් ඔයාලා අනිවාර්යෙන් මේවට සම්බන්ධ වෙද්දී අවදානමක් ගන්න පුළුවන් අය විතරක් මේවට සම්බන්ධ වෙලා වැඩ ටික කරන්න. හරි. වැඩි කතා අවශ්‍ය නැහැ. අපි ඉස්සරහට යන් මේකේ රෙජිස්ටර් වෙන්නේ ඊට පස්සේ ඩිපොසිට් කරන්නේ ඊට පස්සේ වෙරිෆිකේෂන් එක ඊට පස්සේ විත්ඩ්‍රෝවල් එක ඔන්න ඔය හතරම මම එකම වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් කට්ටිය මගෙන් අහලා තිනවා මේ platform එක සම්බන්ධව වීඩියෝ එකක් අනිවාර්යෙන් ඕනි කියලා. ඒක හන්ද තමයි මම අද දවසේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මම ඉස්සරහට යන්න මගේ group එකේ දාලා තියෙනවා සියලුම විස්තර. මම පොඩි හැඳින්වීමක් කරන්න මේකේ ඔයාලට දාන මුදල ඕනිම වෙලාවක ගන්න පුළුවන්. ඒ වගේම තමයි දාපු මුදලට 2.7ත් 104ත් අතර ප්‍රොෆිට් එකක් ගෙවනවා දවස ගානේ. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මොකද අපිට ගොඩ කාලෙකින් හම්බුන හොඳ platform එකක් කියලා මං හිතන්නේ. මොකද මේක වැල්පොලි ක්‍රමයට යන්නේ. ඒක නිසා මං හිතනවා මේ platform එක හොඳ platform එකක් කියලා. මොකද අපිට ගොඩක් හම්බුන මේ දවස් ටිකේ හම්බුන ගොඩක් ඒවා තිබ්බේ දාපු මුදලට ප්‍රොෆිට් එකක් ගෙවන එක සහ ප්‍රොෆිට් percentage එක ගොඩක් අඩු ඒවා. හැබැයි මේකේ ඇවරේජ් එකක් විදිහට සාමාන්‍යයෙන් 2.5ත් 3ක් අතර තියෙනවා. මෙයාලා ප්‍රොෆිට් එක විදිහට ගෙවනවා අපිට තමන්ගේ තියෙන ෆන්ඩ් එකෙන්. ඒ කියන්නේ වැල්පොලි ක්‍රමයට යන්නේ. තියෙන ෆන්ඩ් එකෙන් 2.7ත් 104ත් අතර ගාණක් මෙයාලා අපිට ගෙවනවා. ඒ වගේම තමයි සිග්නල් ටයිම් දෙකක් දෙනවා. මෙයාලා අපිට දැනුවත් කරලා තියෙන විදිහට මුල් මාස 3-4 වගේ යන්නේ මැනුවල් ට්‍රේඩින් ක්‍රමයක්. ඉස්සරහට මෙයාලා AI ට්‍රේඩින් එකට මාරු වෙනවා කියලා තියෙනවා. හරි අපි වැඩි කතා අවශ්‍ය නැහැ. අපි ඉස්සරහට යමු. ඉස්සරහට යන්න කලින් මම පොඩි මේක විස්තරයක් දෙන්න. withdrawal fee එක වශයෙන් 105ක් මෙයාලා අය කරනවා. ඒ වගේම තමයි මෙයාලා ඕනි වෙලාවක මම ඉස්සෙල්ලා කිව්වා වගේ withdrawal එක ලබා දෙනවා. ඒ වගේම තමයි deposit කරන්න තියෙන BEP20 සහ TRC20 හරහා ඒ දෙකෙන්ම අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ කමිෂන් එක විදිහට මම මෙතන දාලා තියෙනවා පළවෙනි level එක 10%ත් ඊට පස්සේ second level එක 8%ත් third level එක 104 වශයෙන් profit එක ගෙවනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එක ෆෝන් එකකින් account එකකට වැඩිය හදන්න එපා. ඒක අනිවාර්යෙන් මතක තියාගත යුතුයි. මෙයාලා අපිව දැනුවත් කරලා තියෙන විදියට. හරි මම ඉස්සරහට යන්නම්. මම මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මගේ group එකට ගියාට පස්සේ මෙන්න මෙතන link එක click කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඒක select කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන link එක click කරලා මම ඉස්සරහට යනවා. ගියාට පස්සේ මෙන්න මේ වගේ window එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ window එකක් එයි. මේ ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ එන window එක තමයි එකටම තියෙන්නේ. ඒක නැතුව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සමාවෙන්න මෙන්න මෙතන register now කියලා තියෙනවා. ඒක ඔයාලා අනිවාර්යෙන් ක්ලික් කරන්න. මම ක්ලික් කරලා ඉස්සරහට යන්නම්. ඔන්න වගේ window එකක් එන්නේ. මෙන්න මෙතන තියෙනවා email registration සහ account registration කියලා. ඔයාලට කැමති එකක් මේ විදිහට දෙන්න පුළුවන්. මම මෙතන ටික් එක
තියන්නේ ඊමේල් රෙජිස්ට්‍රේෂන් එකකට. මොකද එතනට වැඩි අපිට ලේසි account එක register කරන්න user name එක හරහා. මම user name එක මෙන්න මෙතන විදිහට දාගන්නම්. මගේ නම විදිහට සුපුන් කියලා දාගන්නම්. මෙන්න මෙතන සුපුන් කියලා දාගත්තොත් ඊට පස්සේ අංක 1 2 අංක 2ක් 3ක් වගේ දෙන්න. නැත්නම් සුපුන් කියන තනි නමෙන්ම යූස් කරන්න. ඔයාලා අනිවාර්යෙන් කොතනක හෝ ලියලා හරි තියාගන්න. මේ සුපුන් කියන නමින් තමයි ඔයාලට ඉස්සරහට log වෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මෙතන account එකේ password එක දෙන්න. password එක දෙන්න. ඊට පස්සේ ඒ දුන්න password එක මෙතන දෙන්න. සාමාන්‍ය capital simple numbers වශයෙන් password එක දෙන්න ඇති. symbol අවශ්‍ය නැහැ. ඊට පස්සේ මගේ කෝඩ් එක දාලා තියෙනවා මගේ group එකේ මෙන්න මේ විදිහට group එකේ කෝඩ් එක දාලා තියෙනවා මෙන්න මෙතන ඔයාලට පෙන්නන්නම් මෙන්න මේක මගේ කෝඩ් එක විදිහට යන්නේ සමාවෙන්න මෙන්න මේක මගේ කෝඩ් එක විදිහට යන්නේ මම group එකේ දානවා ඒ කෝඩ් එක මෙන්න මෙතන enter කරන්න කෝඩ් එකක් නැති වුණොතින් මෙන්න මෙතන enter කරලා ඉස්සරහට යන්න මෙන්න මෙතන enter කරලා submit දෙන්න submit දුන්නාට පස්සේ ඔයාලට නැවතත් මෙන්න මේ වගේ login එකක් එයි මෙන්න මේ login එකයි ඊට පස්සේ දාපු user name එක සහ password එක දීලා login එක ක්ලික් කරන්න කලින් මෙන්න මෙතන ටික් එක දාලා මෙතනින් log වෙන්න. හරි මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා මම දැන්ට යූස් කරන account එකකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද verification එක සහ deposit එක ඒ ටික කරන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්වන්න ඕනි නිසා මම account එකක් හදාගත්තා. ඒක මම ඔයාලට දැනට පෙන්වන්නම්. හරි. මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතන account එකක් create කරගත්තා ඔයාලට පෙන්වන්න ඕන නිසා මෙන්න මම ඉස්සරහට යනවා මෙන්න මේ වගේ එකක් එනවා මෙන්න මේක ඉස්සරහට ඇදලා ගෙනහිල්ලා තියන්න. එතකොට මේක වැරදියට තිබ්බේ. ඒක නිසා ආයි නැවත කරන්න එනවා. මෙන්න මේ විදිහට ගෙනහිල්ලා තියන්න. එතකොට success වෙනවා. හරි verification එක success වුණා. ඊට පස්සේ login එක success වුණා. ඔයාලට නොමිලේ ඩොලර් 2ක ප්‍රමාණයක් හම්බෙනවා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලගේ asset එක. හරි. ඊට පස්සේ මම verification එකට ගිහිල්ලා පෙන්නන්න. ඒකටම අවශ්‍ය වෙන්නේ ඒ ටික මම කියන පිළිවෙලටම හදාගන්න. මෙන්න මෙතන ඔයාගේ ළගේ user code එක තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ account එකේ code එක කියන්නේ user name එක මෙතන තියෙනවා. password කාටවත් දෙන්න යන්න එපා. මිතුරෙකුටවත් දෙන්න යන්න එපා. ඔයාලගේ ළඟම තියාගන්න. හරි අපි එකටම KYC verification එක කොහොමද කරන්න කියලා බලමු. මේ වීඩියෝ එක දික් වෙන නිසා මම ඉක්මනින්ම කරගෙන යනවා. හරි මම මෙතන ක්ලික් කරනවා KYC verification එක step by step යන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලේසි. හරි මෙතන country region එක තියෙනවා. ඔයාලට මෙතන ධන 94 කියලා ගහුවාම මෙතන එනවා අපේ region එක ඔය ශ්‍රී ලංකාව කියලා. හරි ID card එක දෙන්න. ID card එක නම් ID card එක නැත්නම් මම හිතන විදිහට driving license එක දුන්නොත් හොඳයි හැමෝටම ඒක හැමෝටම ඒක ඉක්මනින්ම verify වෙනවා. හරි ID නම්බරේ දෙන්න ඔයාලගේ ID නම්බරේ මෙන්න මෙතන. ඊට පස්සේ ශ්‍රී ලංකා මොබයිල් නම්බරේ ඔයාලා දෙන්න බිංදුව හැර ඉතුරු ඉලක්කම් ටිකට දීලා මෙතන next කරන්න. මම නිකන් ඔයාලට පෙන්වන්න දෙන්නම් මෙන්න මේ විදිහට. හරි මේ විදිහට මම ඔයාලට පේනවා ඇති normal මම දීලා තියෙනවා. ඊට පස්සේ මම next යනවා. මෙන්න මෙතන ID එකේ or driving license එකේ front එකේ ෆොටෝ එකක් දෙන්න. ඊට පස්සේ back එකේ ෆොටෝ එකක් දෙන්න. ඊට පස්සේ ඔයා ID එක ඉස්සරහට අරන් ෆොටෝ එකක් දාන්න. ෆොටෝ එක දාද්දී ඔයාලා අනිවාර්යෙන් back cam එක use කරන්න, selfie cam එක use කරන්න එපා. නැත්නම් ID එක එයාලට අඳුර ගන්න බැරි වෙනවා. මොකද අකුරු අනිත් පැත්ත වැටෙන නිසා. ඒක නිසා අනිවාර්යෙන්ම කාට හෝ කියලා
ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්න. එතකොට මේකට හරි. ඊට පස්සේ මේකට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ ටික දැම්මට පස්සේ සබ්මිට් කරන්න එනවා. සබ්මිට් කරාට පස්සේ ඔයාලගේ වෙරිෆිකේෂන් එක ඉක්මනින්ම ඉවර වෙනවා. හරි. මං හිතනවා මං කියන දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන සාමාන්‍ය විනාඩි 20ක් විතර යද්දී කොළ පාටට වෙරිෆයිඩ් කියලා වැටිලා තියේවි. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ ප්‍රොමෝෂන් සෙන්ටර් කියලා තියෙනවා. ප්‍රොමෝෂන් සෙන්ටර් වලට ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කී දෙනෙක් දැන්ට ජොයින් වෙලා තියෙයිද, කී දෙනෙක් වැඩ කරනවද, ඒ ටික සේරම ඩීටේල් වශයෙන් බලා ගන්න පුළුවන්. හරි. මං ඉස්සරහට යන්න ලොකු වෙලාවල් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ මෙතන කවුරු හරි යාළුවෙක් ඇඩ් කරනවා නම් මෙන්න මේ ලින්ක් එක දෙන්න. ඊට පස්සේ එයාට අවශ්‍ය කෝඩ් එක මෙතනින් කොපි කරලා දෙන්න. ඒවා සාමාන්‍ය දේවල්. මං හිතනවා ඒ ටික තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ලෙවල් තියෙනවා. ලෙවල් VIP 1 VIP 2 VIP 3 කියලා. මෙතන 120ක් දැන්ට මගේ කවර් වෙලා තියෙන්නේ. ඕක මම ඉස්සරහට මේ සම්බන්ධයෙන් සියලුම විස්තරයක් සහිතව ගෲප් එකේ දාන්නම් මොකද මේකේ වෙන්නේ කියලා. ඊට පස්සේ ලොගින් පාස්වර්ඩ් එක ඔයාලට චේන්ජ් කරගන්න පුළුවන් කැමති නම් මෙන්න මෙතන. ඊට පස්සේ ෆන් පාස්වර්ඩ් එක අනිවාර්යෙන් මෙතන චේන්ජ් කරලා තියාගන්න. මෙන්න මේ විදිහට ෆන් පාස්වර්ඩ් එක. මොකද මේක නැතුව කාටවත් ගන්න බෑ ඔයාගේ account එකෙන් සල්ලි. හරි. මං හිතනවා මේකත් තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ ඊමේල් වෙරිෆිකේෂන් එකක් කරගන්න ඕනේ. ඔයාලගේ account එක මෙන්න මෙතන ඊමේල් එකක් දාලා වැඩ කරන ඊමේල් එකක් මෙතන දාන්න. මොකද ඔයාලගේ පාස්වර්ඩ් අමතක වුණොත් බැරි වෙලාව වෙන ක්‍රමයක් ගන්න නැහැ. ඊට පස්සේ ඊමේල් එකට කෝඩ් එකක් ගන්න මෙන්න මෙතන ටික් කරලා ඒ කෝඩ් එක මෙන්න මෙතන එන්ටර් කරන්න. ඊට පස්සේ සබ්මිට් දෙන්න. එතකොට ඊමේල් එකත් වෙරිෆයි වෙනවා. හරි. මං හිතන විදිහට ඒකත් ඔයාලට තේරෙන්න ඇති කියලා මං හිතනවා. ඊට පස්සේ මම දෙවෙනියට යනවා. මේ ස්ටෙප් බයි ස්ටෙප් විදිහට මම කරගෙන ගියේ ඔයාලට තේරෙන විදිහට ඉතා සරලවම. හරි. ඇසෙට් කියන එකට යනවා. ඇසෙට් කියන එකේ ඔයාලගේ ඩිපොසිට් බැලන්ස් එක මෙන්න මෙතන තියෙන්නේ ඇසෙට් කියන එකේ. කැමති නම් මෙතනින් ඩිපොසිට් කරන්න පුළුවන්. ඔහොම ගිහිල්ලා හරි මම ඒක වෙනම කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ට්‍රාන්ස්ෆර් කියන බටන් එක ක්ලික් කරන්න. ඔයා account එකට සල්ලි දැම්මට පස්සේ මෙතන ට්‍රාන්ස්ෆර් කියන බටන් එක ක්ලික් කරලා සිලෙක්ට් කරලා ෆන් account එකෙන් ෆන් account එක මෙතෙන්ට දාලා 2 එකට දාන්න ඔප්ෂන් account කියන එකට. හරි. මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඔප්ෂන් account එකට දාන්න. ඔප්ෂන් account එකට ගහලා මෙන්න මෙතන all කියන එක බටන් එක ක්ලික් කරලා ට්‍රාන්ස්ෆර් දෙන්න. ට්‍රාන්ස්ෆර් දුන්නට පස්සේ ඔයාලා ට්‍රේඩින් කරන account එකට මුදල් බැර වෙනවා. හරි. මං හිතන විදිහට ඔයාලට ඒකත් තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම ඩිපොසිට් කරන තැනට යන්නම්. මෙන්න මෙතන තියෙනවා ෆෝම් එකේ අනිත් ටික සාමාන්‍යයෙන් මම කියලා දෙන්නම්. මාකට් ට්‍රාන්සැක්ෂන් කියන එක මොකක්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් කියලා තියෙනවා. ඔයාලට කැමති නම් ජොයින් කරගන්න පුළුවන්. ඔයාලගේ යාළුවෝ හිත නෑදෑයෝ අවශ්‍ය පමණින් ඔයාලට ඔයාලා මහන්සි වෙන විදිහට ඔයාලට ප්‍රතිලාභ ලැබේ. ඊට පස්සේ ප්‍රොමෝෂන් සෙන්ටර් එක තියෙනවා. ඔයාලට ඒකේ බලා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඒ ටිකත් account එකට ගියාට පස්සේ බලන්න. ඊට පස්සේ අත්‍යවශ්‍යම කාරණාව මෙන්න මෙතන ඩිපොසිට් කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ වින්ඩෝ එකක් එයි. කෝඩ් එකක් විදිහට බාර් කෝඩ් එකක් විදිහට මේ වගේ කෝඩ් එකක් එයි. ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. මම මෙතන පෙන්නන්න. මෙතන USDT කියන බටන් එක ක්ලික් කරලා USDT කියලා දාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් BEP20 මම රෙකමන්ඩ් කරන්නේ TRC20 සහ BEP20. මම TRC20 දාලා ක්ලික් කරලා මෙන්න මෙතනින් copy කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන copy කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ TRC20 net
network එකට ගිහලා Binance එකකින් deposit එක ගන්න මම හිතනවා ඒ ටික තේරෙන්නේ නැති කියලා. මොකද මම වැඩිදුර විස්තර යන්නේ නැහැ. මොකද Binance එකකින් ගොඩක් අය දන්නවා deposit කරගන්න විදිහ. deposit කරගන්න බැරි කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන්ම මාව contact කරගන්න. මට අවශ්‍ය විදිහට ඩොලර්ස් ටික ඔයාලට ලබා දෙන්න පුළුවන්. හරි. ඒක කොපි කරගෙන ඔයාලට ඩොලර්ස් ටික ඩිපොසිට් කරගන්න පුළුවන්. හරි මං හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. තවත් විශේෂ දේවල් දෙක තුනක් කතා කරන්න තියෙනවා. ඒක නිසා මං එතෙන්ට යන්නම්. අපි ඩේලි සිග්නල් දෙකක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් එක සිග්නල් එකක් හවස 2ට පමණ ගෲප් එකට දානවා. ඒ ගෲප් එකේ පළවෙනි සිග්නල් එක විදිහට තියෙන සාමාන්‍යයෙන් 5:00මාරත් 6:00මාරත් අතර සිග්නල් ටයිම් එකක්. ඒ සිග්නල් ටයිම් එකට අනිවාර්යෙන් එන්ටර් කරලා ප්‍රොෆිට් එක ගන්න. මම ඒකත් කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි සිග්නල් එක ඒ පළවෙනි ට්‍රේඩින් එක ඉවරන සැනින් දෙවෙනි සිග්නල් එක ලැබෙනවා. ඒකේ ටයිම් එක විදිහට එන්නේ 8ත් 9ත් අතර කාලයේ. ඔයාලට එන්ටර් කිරීමක් පමණයි කරන්න ඕනේ. ආයේ ක්ලෝස් කිරීමක් සිදු කරන්න අවශ්‍ය නැහැ. එන්ටර් කරාම තප්පර 600ද 1200ද 2400ද 3000ද කියන ඒවා අපි සිග්නල් එකේ දෙනවා. ඊට පස්සේ කොයින් එක තෝරන්න තියෙනවා. සිග්නල් ටයිම් එක තියෙනවා. buy the sell ද කියලා තියෙනවා. නැත්නම් buy the put ද කියලා තියෙනවා. ඒ ටික හරියට නිවැරදි ආකාරයෙන් කරාම හරියනවා. මං මෙන්න මෙතන නිකන් ඔයාලට බලා ගන්න ඕනිවට මං කියලා පෙන්නන්නම්. අද සිග්නල් ටයිම් එක මෙන්න මේ විදිහට ගියේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ෆස්ට් සිග්නල් ටයිම් එක AUM USDT කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක AUM USDT මං මෙතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න මෙතන සර්ච් කරනවා AUM කියලා. AUM USDT මෙන්න මෙතන USDT කියලා ආවා. හරි. ඔයාලා ඊට පස්සේ අනිවාර්යෙන් බලන්න මෙතන AUM USDT ද තියෙන්නේ කියලා. හරි. AUM USDT තියෙන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් මෙතන ටයිම් එක දීලා තියෙන්නේ ලංකා ටයිම් එක විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ටයිම් එක එනවා. ශ්‍රී ලංකා කියන එක 18:05. ඒ කියන්නේ හවස 6ට තමයි 6:05ට තමයි එන්ටර් කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක හදාගෙන තියාගන්න 6:04ටවත් හදාගෙන තියාගෙන සිග්නල් ටයිම් එක 6:06 වුණ ගමන් 6:06 වුණ ගමන් මේ එක්සැම්පල් එක ඔයාලට කියන්නේ 6:06 වුණ ගමන් එන්ටර් කිරීම කරන්න. මේකේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන USDT එක තියෙනවා. මොකද්ද කරන්සි එක කියලා. ඊට පස්සේ පීරියඩ් එක තියෙනවා. ඒ කියන්නේ ටයිම් එක. ඊට පස්සේ buy the put the කියලා තියෙනවා. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන put එකක් තියෙන්නේ. coin එක හරි AUM USDT put එකක්. තප්පර 600යි. තප්පර 600 ක්ලික් කරනවා. මෙහෙම ක්ලික් කරන්න පුළුවන්. ඔයාලගේ තියෙන සියලුම මුදල් ඒ කියන්නේ මෙන්න මෙතන ඇදගෙන යන්න. සමාවෙන්න. මෙතන අපිට 100ට ගාන පෙන්වන්නේ නැහැ. මොකද මේකේ සල්ලි නැති නිසා. ඒක නිසා පෙන්වන්නේ මම මෙතන ක්ලික් කරන්න යන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට 100%ම දාගන්න. මෙන්න මෙතන ක්ලික් කරගන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. මෙන්න මෙතන ක්ලික් කරගත්තට පස්සේ 100%ම මෙන්න මෙතන ටික් කරාට පස්සේ ඔයාලා තියෙන ඔයාගේ ෆන්ඩ් එකේ තියෙන මුදල් ටික මෙතන කැල් වෙනවා. ඊට පස්සේ සබ්මිට් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොෆිට් කැල්කියුලේට් වෙයි. ප්‍රොෆිට් එක කැල්කියුලේට් වුණාට පස්සේ දවසට සිග්නල් දෙකක් දෙනවා. ඒ සිග්නල් දෙකටම ට්‍රේඩ් කරාම ඔයාට 103ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඩේලි. හරි. මං හිතනවා මේක සරලව මං කියලා දුන්නේ. මේ සියලුම විස්තර මේ වීඩියෝ එකේ අන්තර්ගත කරා කියලා. ඊට පස්සේ කැමති අයට පුළුවන් group හදන්න. ඒ සපෝට් එක මං ඉස්සර වගේම දැන්ටත් දෙනවා. ඒ වගේම තමයි ටීම් ලීඩර්ස්ලා වගේක් අවශ්‍ය වෙනවා. ඒගොල්ලොත් මේකට ජොයින් වෙලා වැඩ ටික කරන්න. මොකද හොඳ ප්‍රොෆිට් එකක් සහ හොඳ
කමිෂන් එකක් මේකෙන් ගෙවනවා. ලොකු කාලයක් නෑ. දැන්ට සතියක පමණ කාලයක් තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඒක නිසා දැම්මම ජොයින් වෙලා ජීවිතය යම් තාක් දුරකින් ගොඩ දාගමු කියලා අපි ඔයාලගෙන් සහ අපි එකතු වෙලා වැඩ කරොතින් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. හරි මං හිතනවා මේ වීඩියෝ එකේ සියලුම විස්තර කතා කරා කියලා. ඊට පස්සේ පොඩි විස්තරයක් තියෙනවා විඩ්‍රෝවල් එකක් දාගන්නේ කොහොමද කියලා. ඔයාලට විඩ්‍රෝවල් වීඩියෝ එකක් අත්‍යවශ්‍ය නැහැ. මම මෙතනින් ධම්ම කියලා පෙන්නන්නම්. මෙන්න මේ ඇසෙට් එකට ගියා. ඔයාලගේ account එකේ තියෙන සල්ලි තියෙන්නේ option trading එකේ. ඊට පස්සේ මෙතන සිලෙක්ට් කරනවා option trading කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා fund trading කියලා. ඒ කියන්නේ දැම්ම සල්ලි ආයි බැක් කිරීමක් කරන්න. ඊට පස්සේ ඔයාලට කැමති ගාන account එකේ 100ක් තියෙනවා නම් 100 මදින්න පුළුවන්. 50ක් තියෙනවා නම් 50 මදින්න පුළුවන්. නැත්නම් 30ක් තියෙනවා නම් 30ම අදින්න පුළුවන්. අවමය withdrawal එක වශයෙන් තියෙන $30. අවම ඩිපොසිට් එක වශයෙන් තියෙන්නේ $30. හරි. ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ අපිට asset එකේ කියලා මෙන්න මෙතන estimated asset කියලා මෙතන පෙන්නයි. හරි මං හිතනවා ඒකත් තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔයාලා withdrawal එක මෙන්න මෙතන දෙන්න. account එක bind කරන්න පුළුවන් withdrawal address එක විදිහට මෙන්න මෙතන account එක bind කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන withdrawal amount එක දෙන්න $30කට වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මෙන්න මෙතන TRC20 තියෙද කියලා බලන්න USDT ඒ ටික බලලා මෙතන ඔයාලගේ withdrawal address එක දීලා මෙන්න මෙතන confirm කරන්න. සාමාන්‍යයෙන් පැය 3ක් දෙකත් අතර කාලයේ ඔයාලා දාපු මුදලෙන් 105ක් කැපිලා ඉතුරු ගාන ඔයාලගේ Binance ගිණුමට එනවා. හරි මං හිතනවා මේ platform එකේ සියලුම විස්තර කතා කරා කියලා. හොඳ platform එකක්. ලොකු ගමනක් යන්න පුළුවන්. එකතු වෙලා ගත්තොත් හොඳ තීරණයක්. මේ වගේ හොඳ තීරණයක් තමයි. හරි මං හිතනවා මේ සේරම හැමෝම ඔළුවට දාගනී කියලා. මම දැනට සමුගන්නම් ඉස්සරහට මේ platform එක සම්බන්ධයෙන් හොඳ වීඩියෝ එකක් ගෙන එනතුරු ඔයාලට සුබ දවසක්.